මෙතනලා ඔයාලා මේ ටිකට් එකක් බුක් කරද්දී අඩු මුදලට ටිකට් එකක් බුක් කරන්න කොහොමද? ඒ වගේම ඒකේ වාසි සහ අවාසි ඒ වගේම හොඳම ක්‍රමය මොකක්ද කියලා ඒ වගේම අවදානම් සහගත තත්ත්වයන් ගොඩක් අයට දැනුවත් නැහැ. ඉතින් ඒ ගැන කතා කරමු. මොකක්ද කොහොමද මේ අඩු මුදලට ටිකට් එකක් ගන්න කියලා මිලදී ගන්න. ටිකට් එක මිලදී ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් ඩිරෙක්ට් ඔන්ලයින් ඒ වගේම එහෙම නැත්නම් ඒජන්සියෙන් ගන්න පුළුවන් ටිකට් එකක්. අපි බලමු මේ ඩිරෙක්ට් ඔන්ලයින් එකෙන් ටිකට් එකක් බුක් කරොත් මොකද වාසිය? එකක් තමයි අඩු මුදලට ටිකට් එකක් ගන්න නම් ඩිරෙක්ට් ඔන්ලයින් එකෙන් තමයි මිලදී ගන්න ඕනේ. ඒ වගේම සැකවුණු ගාස්තු නැහැ. එතකොට ඔයාගේ නමට රිෆන්ඩ් කරන්න පුළුවන්, දින සහ කාලය වෙනස් කරන්න පුළුවන් ඔයා කැමති වෙලාවකට. ඒකේ අවශ්‍ය තමයි ඔයාට පොඩ්ඩක් අවබෝධයක් තියෙන්න ඕනේ මේ සම්බන්ධව. හරි විනාඩි 5යි යාට ටිකට් එකක් බුක් කරන්න. එතකොට ට්‍රැවල් ඒජන්සි එකේ ටිකට් එකක් බුක් කරොත් ඔයාට අවබෝධයක් නැත්නම් මේකේ මිලදී ගන්න එක ලේසියි. ඔයාට කරදර වෙන්න දෙයක් නැහැ. හැබැයි අවශ්‍ය දායක දේවල් තියෙනවා. අමතර ගාස්තු තියෙනවා. රිෆන්ඩ් කරන්නත් ඔයා ට්‍රැවල් ඒජන්සිය හරහා දැනුවත් කරලා තමයි ඔක්කොම කරන්න ඕන. ඔයාගේ සීට් බුක් කරන්න. එතකොට ෆ්ලයිට් එකේ තත්ත්වය දැන් මේ මොහොතේ මොන වගේ තත්ත්වයක් තියෙනද කියලා ඔක්කොම බලා ගන්න වෙන්නේ ට්‍රැවල් ඒජන්සියක දැනුවත් කරලා තමයි ඔයාට අහන්න වෙන්නේ. මොකද ඔයා ඩිරෙක්ට් බුක් කරොත් කෙලින්ම ගත්තොත් ඔයාගේ නමට ගත්තොත් ඔයාට පුළුවන් ඒ අදාළ එයාලයින් එකේ වෙබ්සයිට් එකේ කියන්නේ ඇප් එකෙන් හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. ඔයාගේ දින වෙනස් කරන්නත් පුළුවන්, ටයිම් එක වෙනස් කරන්නත් පුළුවන්. මේ වගේ තත්ත්වයක් තියෙනවා. හැබැයි එහෙම නැත්නම් ඔයා ඒජන්සියෙන් ටිකට් එකක් ගත්තොත් ඔයාට හැම දෙයක්ම ඒජන්සිය හරහා තමයි කරන්න වෙන්නේ. එතකොට අපි වැදගත්ම දේ ටිකක් බලමු. මිල අඩුවට ටිකට් එකක් ගන්න නම් ඔයා කලින්ම බුක් කරොත් ගොඩාක් මිල අඩුවට ටිකට් එකක් මිලදී ගන්න පුළුවන්. ඒ කියන්නේ මාස 3-4කට කලින් ටිකට් එකක් බුක් කරලා තිබ්බොත් ඔයාට ලඟ වෙනකොට ටිකට් එකේ දිනය සහ වේලාව වෙනස් කර ගන්න පුළුවන් කැමති විදියට. ඒක නිසා මාස 3-4කට කලින් ටිකට් එකක් බුක් කරලා ගොඩාක් මිල අඩුයි. සතියකට කලින් ටිකට් එකක් බුක් කරොත් ටිකක් වැඩි වෙනවා. එතකොට අද හෙටම ගත්තොත් ගාණ ඩබල් වෙනවා. ඒ නිසා ඔයා මාස 3-4කට කලින් ටිකට් එකක් බුක් කරොත් ලාභයි. ඒ වගේම එයාලයින් ටිකට් එක එයාලයින් තියෙනවා. ඉතින් ඒකේ මිල අඩුවට මොන එයාලයින් එකද ඔයාට කම්පෙයාර් කරන්නත් පුළුවන්. ඒ වගේම දින වෙනස් වීමක් බලන්න. සාමාන්‍ය සතියාන්ත දවස්වල ඒ කියන්නේ ඉරිදා සෙනසුරාදා සිකුරාදා ඉරිදා වගේ දවස්වල පොඩක් ගණන් වැඩි ටික. ඒකවල සම්දාංගාරවද බදාදා බ්‍රහස්පතින්දා වගේ කාලවල මිල අඩුයි. ඒ වගේම තමයි උදේට යන ෆ්ලයිට් එක මිල අඩු වෙන්න පුළුවන්. රාත්‍රියට යන ෆ්ලයිට් එක මිල වැඩි වෙන්නත් පුළුවන්. ඒත් එකම දවසේ ෆ්ලයිට් 3-4ක් යනවා නම් උදේට හවසට රාත්‍රියට යන ෆ්ලයිට් එක මිල ගණන් වෙනස් වෙනවා. ඔයාට කැමති වෙලාවක් ඒක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම ඉන්කොග්නිටෝ මෝඩ් එක ඇක්ටිව් කරලා ඒකෙන් බලන්න. මොකද වෙබ්සයිට් එකෙන් ඩිරෙක්ට් ඔන්ලයින් බලනකොට ඒ කුකීස් එක පෙන්වන්න සමහරවිට ඔයා එකපාරක් සර්ච් කරලා බලද්දී ඒ ගාන නෙවෙයි ඊළඟ හෙට තියෙනකොට පොඩක් වෙනස් වෙන්නත් පුළුවන්. මොකද ඒ කුකීස් එක හින්දා. ඒ වගේ තමයි ප්‍රයිස් සෙලෙක්ට් එක ඇක්ටිව් කරගන්න. ප්‍රයිස් එක මිල අඩු වෙනකොට ඔයාට ඒ වෙලාවට ටිකට් එක මිලදී ගන්න පුළුවන් විදිහට නොටිෆිකේෂන් එකක් සෙට් කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි හොලිඩේ සීසන් වල පොඩ්ඩක් ගණන් වැඩි. සාමාන්‍ය ඩබල් වෙනවා. ලක්ෂ 4ක් වගේ වෙනවා. එතකොට වෙන කාලවල වෙන මාසවල මිලදී ගත්තොත් ඒක ලක්ෂයක් වගේ ලක්ෂයකමාරක් 80000කට වගේ මිලදී ගන්න පුළුවන් ටිකට් එකක්. එතකොට ඒ දෙසැම්බර් රමදාන් මාසේ එතකොට ඉස්කෝලේ නිවාඩු වගේ කාලවල ප්‍රයිස් එක ඩබල් වෙනවා. එතකොට ලක්ෂ 3-4ක් ගෙවන්න ඕනේ. මේ මාසවල නැතුව වෙන මාසවල සෙලෙක්ට් කරලා තෝරලා ඒක ගත්තොත් ගාණ අඩුයි. වැදගත්ම දේ තමයි බැගේජ් රූල් එක අනිවාර්යෙන් චෙක් කරන්න. මොකද හැම එයාලයින් එකම සාමාන්‍යයෙන් අවම කිලෝ 30ක් විතර වගේ ගෙනියනවා. සමහර එයාලයින් තියෙන කිලෝ 45ක් ගෙනියන්න පුළුවන් ඉකොනොමික් ක්ලාස් එකේ. අතට ගෙනියන්න පුළුවන් කිලෝ 7යි. අතට කිලෝග්‍රෑම් 7ක් ගෙනියන්න පුළුවන්. එතකොට බෑගේ බෙල්ට් එකට දාන්න පුළුවන් බෑග් එක කිලෝ 30ක් 45ක් අතර ගානක් දාගන්න පුළුවන්. සමහර විට ඔයා බජට් එයාලයින් එක යනකොට සාමාන්‍ය කිලෝ 20ක් වගේ දෙයි. ඉතින් ඊට වඩා ගෙනියන්නත් බැරි වෙනවා. ඒ නිසා ඒක බෑගේ රූල් එක පොඩ්ඩක් චෙක් කරන්න. අනිවාර්ය වීසා එක බලන්න. ඒ වගේම ෆේක් ඔෆර්ස් වට්ටම් දීමනා දෙනකොට ඒක පොඩ්ඩක් හොයලා බලන්න. ගොඩක් වෙලාවට වංචාවල් සිද්ධ වෙන අන්තර්ජාලය සමහරවිට Facebook එකෙන් WhatsApp එකෙන් ඒ වගේ ඔෆර් දෙනවා අඩු මිලට ටිකට් දෙනවා දන්නේ නැති අයගෙන් ටිකට් එක මිලදී ගන්න එපා. ඒක ගොඩාක් අවදානම්. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඒජන්සිය හරහා මිලදී ගන්නකොට ටිකට් එක ඒ විශ්වාසදායක ඒජන්සියෙන් හරහා මිලදී ගන්න බලන්න. මොකද ගොඩාක් ඒජන්සි තියෙනවා තන පුද්ගල. එතකොට විවිධ කණ්ඩායම් හොර ඒජන්සි ඔක්කොම තියෙන නිසා ටිකට් එකක් ගන්නදී ගොඩාක් පරිස්සම් වෙන්න. ඒ වගේම තමයි මතක ඇතුව මම කලින් කිව්වා වගේ ඩිරෙක්ට් ඔන්ලයින් එකෙන් ඔයාට විනාඩි 5කින් ටිකට් එක මිලදී ගන්න පුළුවන්. හරිම පහසුයි. හැම දෙයක්ම ඔයාට කාමරේ ඉඳන් ගෙදර ඉඳන් කරගන්න පුළුවන් ෆෝන් එකෙන් ඉඳන්. අනිත් දේවල් වලට ඔයාට හැම දෙයක්ම ඒජන්සියෙන් ටිකට් එක ගත්තොත් මේ
ඒ කියන්නේ දින වෙනස් කිරීම, එතකොට සීට් එක මාරු කිරීම, බැගේජ් රූල්ස් වගේ හැම දෙයක්ම ඒජන්සිය හරහා තමයි දැනගන්න වෙන්නේ. එතකොට ඔයාලට බෑ එයාර්ලයින් එකට කෝල් එකක් දීලා විස්තර ටික අහන්න. මොකද ඒගොල්ලෝ කියන්නේ ඒජන්සියෙන් අහන්න කියලා. ඒ නිසා මොකද ඒජන්සිය මිල අඩුවට ටිකට් එකක් අරගෙන ඔයාගෙන් ගාස්තුකුත් අරගෙන තමයි ඒජන්සිය ඒ ටිකට් එක විකුණන්නේ. ඒක නිසා ඔයාලා මාස 3-4ක් කාල තියාගෙන ටිකට් එක අඩු මිලට ටිකට් එකක් මිලදී ගත්තොත් ගොඩක් වාසිදායකයි. ඒ වගේම ඔයාලට අවබෝධයක් නැත්නම් ඒජන්සියෙන් ටිකට් එකක් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි විශ්වාසදායක ඒජන්සියක් වෙන්නත් ඕනේ. එහෙනම් පරිස්සම් ජය වේවා.